මම කැමති අලියත්තු ගැන බොහොම ඉතිහාසයක් තොරතුරු දන්න කෙනෙක් විදිහට අපේ ගොඩාක් අය ආසයි නිලමෙතුමනි මේ පරණ අලියත්තු ගැන මතකය අවදි කරගන්න. ඔබතුමාගේ මතකයේ රැඳිච්ච ඔබතුමාගේ අවදියේ හිටපු පරණ සද්දන්ත කුලේ හස්තීන් මොන වගේද හිටිය අය? එහෙම ගත්තොත් එහෙම ඇත්තටම සද්දන්තම මම දැකලා තිබ්බ උසම අලියා නීලා කියන අලියා. ඊළඟට ගත්තොත් එහෙම ගන්නෝරුවේ අලියා. ඒ වගේම ලස්සන ඇත්තු දිහා කතා කළොත් නැදුංගමු ඇතා. ඒ වගේම බෝතලේ වලව්වේ ගාමිණී ඇතා. ඒ වගේම ගංගාරාමේ හිටපු දලපූට්ටුවා. ඒ වගේම මොරාවත්තේ වලව්වේ දලකොටා පසුව ගංගාරාමයට හිටියා. දලකොටා ඒ වගේම ඔය අතුල කියන ඇතා ලස්සන පැටියෙක් ඒ කාලේ පොඩි නමුත් ඒ අතුල ඇතා. ඒ වගේම ගොඩගම හිටියා වෙද මහත්තයාට ඇතෙක්. ඔය වගේ ඇත්තු ගත්තොත් ඔය ඇත්තු ටික මම හිතන්නේ සුවිශේෂී. ඒ වගේම මිල්ලංගොඩ ලොකු ඇතා දත් දෙක විශාලම ඇතෙක්. මිල්ලංගොඩ පොඩි ඇතා තවත් හොඳ ඇතෙක්. ඒ වගේම වෑවල දෙනිය ඇතා. කෙරමිනිය ඇතා වයස අඩුව මම හිතන්නේ අකුණක් වැදිලා මැරුණා. කෙරමිනිය ඇතා. ওই විදිහට ගත්තාම ඉතින් වාසනා අපිට කතා කරන්නම ඕනි ඇතාද අපේ ඊළාලි සමාජය තුළ ඉන්න ලස්සනම ඇතා වාසනා ඇතා. ඔය විදිහට ඒ වගේම සමන් දේවාලයන්ට දෙන්න කොණ්ඩේතුමාට හිටියා රාජ ඇතා. ඔය වගේ ඇත්තු සුවිශේෂී. ඒ වගේම ඉතින් අලි නම් රාශියක් හිටියා. සැරාලි හිටියා. අපි දන්න ඔලබොඩු අලියා. ඉතින් ඔය වගේ අපේ පල්ලෙබැද්ද හාම් මහත්තයාට මාතලේ අලියා කියලා හිට විශාල අලියෙක්. ඒ වගේ අලියත්තු රාශියක් අපේ අලි හාම්පුතුන් 4 හිටියා. නාමුලුවා කියලා අලියෙක් හිටියා. ඒත් සරයි. ඒ වගේම හෙය්යන්තුඩුවේ ඇතා. ඒ ගැන කතා කරන්න ඕනි. ලස්සන ඇතෙක් හෙන්රි ගුණසේකර මහත්මයාට දළදා පෙරහැර කරන්න වසර ගානක් වැඩමුවා. මගේ මතකයේ අනුව අපේ හාමුදුරුවෝ මට මතකයි. අපි පොඩි කාලේ මේ ඉන්න තැනට ඇවිල්ලා තියෙනවා. හිටපු දිවඩ නිරංජන විජයරත්න නිලමේතුමාගේ කාලේ. මට මතකයි මේ ගෙදරට එනකොට රාජ අසනීප වෙලා හිටියේ. රාජ අසනීප වෙලා අවසාන භාගේ ඒ කාලේ රාජ මරුණත් මතකයි. රාජ මරුණට පස්සේ මගේ මතකයේ අනුව දළදා පෙරහැර කරඬුව වඩම්මන්න අපේ ඇන්ටන් පෙන්නකෝන් නිලමේතුමාට අයිති රාජා කියන සබරගමුවෙන් ආපු රාජා තමයි එදා රත්නපුර සමන් දේවාලේ ඉඳන් මෙහි කරඬුව වඩම්මන්න ආවේ. නමුත් ඇතා එක අවුරුද්දක ඇතා මද කිපෙන සමයේ තමයි පෙරහැරට ආවේ. ඇතා කුලප්පු වෙනවා පෙරහැර කරඬුව රැගෙන යද්දී. ඉන්න අනතුරුව ඒ අඩුව පිරවන්න හෙය්යන්තුඩුවේ ඇතා යොදාගත්තා. ඒ වගේම හෙය්යන්තුඩුවේ ඇතාගෙන් පස්සේ වරින් වර මට මතකයි දලකොටා ගංගාරාමේ හිටියා. කෝට්ටේ ඇතා කෝට්ටේ මේ ඇතා නෙමෙයි ඉස්සෙල්ලා හිටපු කෝට්ටේ ඇතා වාර කීපයක් වැටැම්මුවා. ගාමිණී ඇතා ඒ බෝතලේ වලව්වේ ඒ ඇතා වැඩැම්මුවා. වෑවල දෙනිය ඇතා වැඩැම්මුවා. ඉන්දිරාජා දළදා මාලිගාවේ කොහොමත් ඒ වකවානුව තුළ පෙරහැර කරඬුව වැඩැම්මුවා. ඔය වගේ ඇත්තු කීප දෙනෙක්. ඒ වගේම මට ඔබ වහන්සේ අහපු මුල් ප්‍රශ්නේදී අත්තුම කතා කරලා යුතුයම තව ඇතෙක් තමයි බෙල්ලන් විල ඇතා. දැන් වර්තමානයේ ඉන්න ඇතා නෙමෙයි. ඊටා කාම්බීර ඇතෙක්. මම හිතන්නේ අපි අතර අපේ අලියතුන් අතර හිටපු ලස්සනම ශාරීරික වශයෙන් ඊටාම වැදගත් ඒ කියන්නේ හොඳ ශරීරයක් තිබ්බ ලාංකීය ඇතෙක්. ඒ වගේම කන්නංගරාල හමිට ඇතෙක් හිටියා. ඔය ඇත්තු ඔක්කොම ලාංකීය ඇත්තු. ඉතින් මේ අලිය ඇත්තු දිහා බලද්දී සබරගමු මහා සමන් දේවාලේ පෙරහැරේ මම 1999 බස්නායක නියුල් වෙලා මේ අලිය ඇතුන්ගෙන් ඔය කියපු ඇත්තු 9 දෙනෙක් පමණ පෙරහැරේ ගමන් කළා. ඉතින් එය සුවිශේෂී අවස්ථාවක්. හැබැයි අද ඒ වගේ සත්තු නැහැ. ඒ අතරින් අද ඉතුරු වෙලා ඉන්නේ ලොකු ඇත්තුන්ගෙන් අද වාසනා හස්තියත් ඉන්දිරාජා කියන හස්තියත් අනෙක් ඔක්කොම හස්තීන් ඊට වඩා වයස් මට්ටමින් අඩු වයස අවුරුදු 30 40 අතර
ඇත්තටම කරඬුවක් වඩම්මන්න ඇතෙක්ු පරිණිත වෙන්න නම් හාමුදුරනේ අවුරුදු 35ක්වත් ගත වෙන්න ඕනි. පරිණත වයස හැටියට අපිට කියන්න පුළුවන් අලියෙක්ගේ ඇතෙක්ගේ. ඉතින් ඒ වයස් කාණ්ඩයේ ඇත්තු ඉන්නේ දළදා මාලිගාවේ තමයි අපේ ඇත්තු 9 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් කරඬුව වඩම්මන්න පුළුවන් සුදුසු මට්ටමේ ඇත්තු 6 දෙනෙක් පමණ අපි සතුව ඉන්නවා. ඉතින් ওই විදිහට ගත්තාම ඒ වගේම කැලණිය ඇතා බෙල්ලන්විල ඇතා තාම වයස මදි. කෝට්ටේ පන්සලේ ඇතා අද වර්තමානයේ දිහා බලද්දී තාම මේ අතේ ඇඟිලි ගානට අඩු ඇත්තු ප්‍රමාණයක් තමයි අපිට කරඬුවක් වඩම්මන්න පුළුවන් වයසේ ඇත්තු ඉන්නේ. ඉතින් ඔබතුමා ඔය නම් සඳහන් කරපු හස්තීන් පිළිබඳව මම හොඳින් අසා තිබෙනවා බොහෝ අයගෙන්. හැබැයි ඔබතුමාගේ ඇස් දෙක පින් කරලා තිබුණා ඒ හස්තීන් සියසින්ම දැක ගන්න. ඔතන නම් සඳහන් කරපු බොහෝ දෙනෙක් අපිට නම් පින්තූර වලින් පමණයි දැක ගන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ වර්තමානයේ වෙන විට. ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස